මතක තියාගන්න ඔබත් ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත් හෘද සාක්ෂිය දන්නව නම් තමන් නිවැරදි කියලා හොඳම උත්තරේ මොකද්ද? නිහඬ වෙන්න. හැබැයි මෙහෙමයි. මේ හිතන්න මුළු ලෝකයක් තමන්ට ගෞරව කරනවා. තමන්ට මුළු ලෝකයක් ගෞරව කරද්දී පසසුමට ලක් කරද්දී හැබැයි තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමන්ගේ ගෞරවය ලබන්න සුදුසු කෙනෙක් නෙවෙයි. තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමන් නිවැරදි කියලා. හරිද? කොච්චර ලෝකයක් ගෞරව කරත් තමන්ට හිත ඇතුලෙන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. මතක තියාගන්න හෘද සාක්ෂිය නිවැරදි නම් ඔප්පු කරන්න යන්න අවශ්‍යතාවයක් නෑ. මම නිවැරදි කියලා මම දන්නවා නම් කාටවත් දේවල් ඔප්පු කරන්න ඕනේද? නෑ. ඉතින් කොහොම හරි බුදුහාමුදුරුවෝ නේ එච්චරයි කිව්වේ නැගණිය ඇත්ත නැත දන්නේ ඔයයි මායි විතරයි. කිසිම ප්‍රශ්නයක් දුර දිගේ ගියේ නෑ. උන්වහන්සේ නිවැරදි බව නේ ස්වභාව ධර්මය විසින්ම ඔප්පු කරා. ඉතින් බලන්න එච්චර බුදුහාමුදුරුවෝ අපහාස වින්දේ කවුරු නිසාද? අපේ නිසානේ. අපේ නිසා තමයි එච්චර අපහාස විඳගෙන මේ ධර්ම මාර්ගය කියලා දුන්නේ.